හලෝ ගයිස් කොහොමද ඔයගොල්ලෝ මේක තුල මේ දුෂාන් රිව් YouTube channel එකත් එක්ක අද මම අරගෙන ආවේ ඔය බලන්න ඇති වාහනවල තියෙන සිග්නල් ෆ්ලෑෂර් පොඩි යුනිට් එකක් මේ මම ඒක රිපෙයාර් කරන්න තමයි try කරන්නේ මොකද මේ තියෙන රුපියල් 700 ගානක 770ක් වගේ වෙන්නේ දවස් එකේ මම බැලුවා මේක රුපියල් 250ක් වගේ වෙන්නේ මේක අර බසර් ටෝන් එක සාමාන්‍ය විදිහට එනවා මේක ඇඩ්ජස්ට් කරන්න බෑ අර ෆැමිලි පාර්ට් එකේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මම තාම ඔයගලන්ට පෙන්නන්නම් මේක ඔරිජිනල් සාමාන්‍ය වාහනයකට එන එක මේ තියෙන ඔරිජිනල් එන එක මේක රිපෙයාර් කරන්න එක ෂුවර් නැහැ ඔරිජිනල් එක ඒකේ තියෙනවා ටිකක් ලොකු කොයිල් එකක් තියෙනවා කැපැසිටර් එකක් තියෙනවා ගලවලා පෙන්නන්න ඕගලන්ට මෙන්න මේක තමයි ඒක ඇතුලේ තියෙන්නේ මේක මට මතක නැතුණා අරන් තියන්න මේක ගැස්සට දෙමිලා තමයි මේක ඇඳගත්තේ වීඩියෝ කරන්න ඕන හින්දා පෙන්නන්න මේ තියෙන නෝමල් 250ක වගේ තියෙන ඒක ෆ්ලෑෂර් එකක් මේක ගොඩක් දේවල් ඒ කියන්නේ 700 ගානකින් තියෙන මේකේ ලොකු වෙනසක් නැහැ අරකේ පොඩි අර ඇඩ්ජස්ට් කරන්න පුළුවන් රෙජිස්ටර් එකක් තියෙනවා ඒකේ එච්චරයි මෙන්න මේ මොෆ්සෙට් එක තමයි ගිහින් තියෙන්නේ මේකට දාන්න පුළුවන් මොෆ්සෙට් ටිකක් තියෙනවා මම මේක දැනට මේක කියනක හොයාගන්නත් ඕනේ මම වීඩියෝ එකෙන් පස්සේ හරි කමන්නේ මම ඩිස්ප්ලේ එක පැත්තෙන් දාන්නම් මේක තියෙන්නේ මොකද්ද කියන එක මේ වගේ පර 700 ගාන ඉතින් 700 ගානක් ප්‍රති 7ක් වගේ වෙන්නේ මේ ෆ්ලෑෂර් එක මේකත් මම මේක තමයි මම රිපෙයාර් කරන්න try කරන්නේ අනිත් එකට වැඩිය මොකද මේක වටිනාකමත් එක්ක බැලුවම අනිත් එක තමයි මේක නිකන් අර මම මේ වීඩියෝ එකට මම තමයි මේක රිපෙයාර් කරන්නේ මොකද සාමාන්‍ය මේවා රිපෙයාර් කරන්නේ නැහැ නේ කෙලින්ම රීප්ලේස් කරන්න එකනේ කරන්නේ මුලින් බලමු පොඩ්ඩක් මේක එඩින් කොහොමද කියලා මම ලයිව් මෝඩ් එකට දාගෙන නිකන් දෙපැත්තම බලනවා මේ ට්‍රේන් එකත් එක්කයි ඔය නිකන් මේ දෙපැත්තට බලනවා මුකුත්ම රීඩින් එකක් එන්නේ නැහැ මේකේ මේක කර වෙලා තියෙන මේ මොෆ්සෙට් එකම තමයි මොකක් වෙලාවට මේ යන්නේ මේක මෙතන සුද්ධ කරන්න සුද්ධ කරලා බලමු මේක මගේ අතර කෑලි වැඩි වෙලාව තරමට මේ මොෆ්සෙට් එක උගුරු වෙලා කර වෙලා තියෙන්නේ මේක සර්ජන් ටිකක් දාලා ඉතින් පස්සේ ක්ලීන් කරලා බලන්න බෝඩ් එකේ තත්ත්වය මොකද මේකට දාන්න පුළුවන් IRF 44N කියන මොස්ෆෙට් එකයි IRF 33N කියන එකත් දාන්න පුළුවන් ඒක මම දැක්කේ පොඩ්ඩක් YouTube එකේ මාත් සර්ච් කරා මොකද මේක මේ වෙනකොට දාන්න පුළුවන් මොකක්ද කියන එක තව මොස්ෆෙට් තියෙනවා මගේ ලිස්ට් එකම දාන්න මේ වෙනකොට දාන්න පුළුවන් මොනවද කියලා ඔයගලන්ට හම්බ වෙන එක අනුව තමයි ඔයගොල්ලෝ දාගන්න ඕන. මොකද අර හරියට මේකම දාගන්න ඕන කියලා මොකුත් නැහැ. ඔයගොල්ලෝ කඩේකට ගියාම අපි ඉල්ලන එක මොකක් වෙලාවක් නැහැ. මටත් ඒ වගේ තමයි වුනේ. මට වුනේ IRF 44N කියන එක තමයි මට හම්බුනේ. රුපියල් 140ක් වගේ තමයි ඒක වුනේ. ඒකත් මේ වැඩේට අවුලක් නැහැ. හරි මම වීඩියෝ එක මේ ටික ෆාස්ට් යවන්න. මේ තියෙන මම ගෙනාව මොස්ෆෙට් එක මේක පින් 4 අපිට ඕන විදිහට හදලා මේක පාස් කරගන්න නැති ඉන්නේ අපි බලමු මේක පාස් වෙගෙන මේක වැඩ කරයිද කියලා මම මුලින් වාහනේ බයික් එකට හයි කරන්න කලින් අපේ වාහනේට අපි හයි කරන්න කලින් මේක ටෙස්ට් කරගන්න ඕනේ පවර් සප්ලයි එකට ගහලා මම ඒකත් ඔයගලන්ට පෙන්නන්න අපි මුලින්ම මේක පාස් කරගෙන ඉමු
හරි දැන් මම මේ විදියට මේ බැටරි කනෙක්ටර් එක පැත්තට පවර් සප්ලයි එකේ ධන පැත්ත දීලා රින පැත්ත බල්බ් එකේ ග්‍රවුන්ඩ් එකට දෙනවා. ඒ කියන්නේ රින බල්බ් එකේ රිනටම දෙනවා. මොකද මේ සාමාන්‍යයෙන් වාහනයක සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් එක බල්බ් එකට කෙලින්ම මේ චැසියෙන් යනවා වාහනේ. අනිත් පැත්ත ප්ලස් එක තමයි මේ ෆ්ලෑෂර් එක හරහා යන්නේ. දැන් මම මේ විදිහට මේකට හයි කරනවා. මට දැනට 12 වොට් බල්බ් එකක් හම්බුන්නේ නැහැ. මම මේක තමයි මට හම්බුනේ. මේක මේ පොඩි බයිසිකල් වෙන ෆ්ලෑෂර් ලයිට් එකක්. මේක සම්පූර්ණ වෝල්ටේජ් එක ඇරියාම මේ විදිහට ෂෝට් එකක් විදිහට පෙන්නනවා. ඊට පස්සේ වෝල්ටේජ් එක අඩු කරාම මේ විදිහට සාමාන්‍ය විදිහට වැඩ කරනවා. අර මේ බල්බ් එකට ගොඩක් ලොකු වෝල්ටේජ් එකක් දෙන්න බෑ, ෂෝට් වෙනවා. ඒකයි පවර් සප්ලයි එක කට් ඔෆ් කරගන්නවා. මම දැන් මේ වෝල්ටේජ් එක 6 වෝල්ට් වගේ දීලා තියෙන්නේ. ඒකෙන් තමයි දැන් වැඩ කරන්නේ. වෝල්ටේජ් එක අඩු වැඩි කරද්දිත් මේකේ ස්පීඩ් එක අඩු වැඩි වෙනවා. ඔයාලට තේරෙනවා ඇති. මම මේ පැත්තෙන් අඩු කරන නිසා තමයි එහෙම වුනේ. මේ කැඩි කැඩි යන්නේ පොඩි පවර් එකේ පොඩි ලූස් එකක් තියෙනවා. මම නිකන් හරියට අමුණගෙන නැහැ. මට පේන ඇති බෝඩ් එක හොඳටම දිරලා වගේ තියෙන්නේ. දිරලා කියන්නේ කර වෙලා. මේක හරියටම චෙක් කරගන්න පුළුවන්. දැන් ආයි වාහනේකට හයි කරලා තමයි. ඒක මේක ෂුවර් කරගන්න අමාරුයි. මේ පොඩ්ඩක් බලමු මේක ඇඩ්ජස්ට් කරලා මේක හරියට වැඩ කරනවාද කියලා ඇඩ්ජස්ට් කරමු. මට පේනවා ඒක ඇඩ්ජස්ට් කරාම ස්පීඩ් එක අඩු වැඩි වෙනවා සාමාන්‍ය විදිහට. මේ දිනේ මම පාස ගත්ත එක බෝඩ් එකේ තත්ත්වේ ඕක තමයි දැන්. මේක මම අපව මේ විදිහට මම හොඳට ඊයන් දාලා මේක තව පොඩ්ඩක් හොඳට පාසලා තමයි දාගත්තේ. මේ විදිහට නෙමෙයි. අපි බලමු මේක හයි කරාම මොන වගේද කියලා. අපි මගේ බයික් එකට හයි කරගන්නවා. බලමු හයි කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම කොයිකටත් මේක ගලවලා හවුසින් එක ගලවලා ෆ්ලෑෂ් එක නිකන් ප්ලග් කරලා ඉවරලා ඔයාලට චෙක් කරලා වෙනවා. මොකද නැත්තම් අර වෙන ෆ්ලෑෂ් එකක් හයි කරා වගේ වෙන නිසා. හයි කරලා මේ කියලා බලනවා. හොඳයි. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. මම මේක කරේ මේ නිකන් වීඩියෝ එකකට නිසාම තමයි මේක රිපෙයාර් එක කරේ. ඇත්තටම මේකෙන් ඔයාලට මේකක් රිප්ලේස් කරගන්න එක තමයි වටින්නේ. හැබැයි මට මේකට රුපියල් 140ක් තමයි ගියේ මේ වැඩේට. ඒක එහෙම බැලුවා මට ලාභයි. මම මේක තාමත් යූස් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. මගේ පරණ තිබ්බ ෆ්ලෑෂර් එකක් තියෙනවා. මම ඒක අරන් තියාගෙන තියෙන්නේ. මේකත් පාවිච්චි කරනවා. හරි. තවත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.